හෙලෝ යාළුවනේ good morning ඔයගොල්ලන්ට කොහමද ඉතින් ඔයගොල්ලෝ හොඳින් ඉන්නවද? ඉතින් ඔන්න මම අදත් පොඩි ලොග් එකක් අරගෙන ආවා. මේක ඇත්තට ලොකු ලොග් එකක් නෙමෙයි. මට ලොග්ස් ගොඩාක් කරන්න, ඒ කියන්නේ ගොඩක් වෙලා අරගෙන කරන්න පොඩ්ඩක් මේ දවස්වල බැහැ පොඩි කෙනත් එක්ක. ඉතින් ඔන්න මම උදේට කන්න යන්නේ. පිට්ටු තමයි උදේට කන්න තියෙන්නේ. පිට්ටුයි පොල් කිරි, ලුණු මිරිස්සුයි හදලා තියෙනවා. ඉතින් දැවිල්ල පොඩ්ඩක් තියෙන්න ඕන නිසා ලුණු මිරිස්සුකුත් තියෙනවා. ඉතින් මම උදේට තේකකුත් හදාගත්ත පිට්ටුත් එක්කම පිට්ටු කන ගමන්ම තේකකුත් බොන ගමන් පිට්ටුත් කනවා කියලා හිතාගෙන අම්මට දෙන්නටම කිරි තේ දෙකක් හදාගත්තා. ඉතින් අම්මා අපේ මේ ළමයා ගාව ඉන්නේ පොඩි කෙනා නලවන ගමන් ඉන්නේ. මම ඉතින් ටක් ගාල්ට එකක් හදාගෙන එන්නම් කියලා ආවා. ඉතින් අද ගොඩක් වැඩ තියෙන දවසක් මොකද ගේ ටිකෙම වැස්ස තිබ්බ නිසා පොඩි කෙනාගේ ඇඳුම් එහෙමත් හොද ගන්න හම්බුනේ නැහැ. ඉතින් දැන් නැප්කින් එහෙම තියෙනවා. එතකොට පැනල් තියෙනවා. ඔක්කොම හොද ගන්න ඕන එකපාරම හොදගෙන වේලගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. මොකද ආයේ එක දිගටම වැස්සොතින් එහෙම බබාට පැම්පර්ස් හඳන්නත් අමාරුයි. මොකද තවසම් පැම්පර්ස් හඳන්න හොඳත් නෑනේ. රෑෂස් වගේ එන්න බලනවනේ. ඒක නිසා මම ගොඩක් දුරට රෑට තමයි අඳන්නේ. රෑට විතරයි අඳන්නේ. ඒකත් පැය 3න් 3ට මාරු කරන්න ඕනේ. ගොඩක් දුරට පැය 3ටම මාරු කරන්න වෙන්නේ නැහැ. පොඩ්ඩක් පහ වෙන වෙලාවල් තියෙනවා. පැය 12ක් විතර තියාගන්න පුළුවන් කියලා ෆායින් එකේ ගහලා තියෙනවා. ඒ වුණාට ෆායින් එක පැය 12ක් නෙමෙයි පැය 3ටත් වඩා අඩුවෙන් මේ පාවිච්චි කරන්න. මොකද ඒකේ අර කහ පාට ලයින් එක නිල් පාට වෙනවා. සම්පූර්ණයෙන්ම නිල් පාට වෙනවා. පැය දෙකමාරක් විතර වෙනකොට වගේ පැම්පර්ස් එක මාරු කරන්න ඕනේ. මම දන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා. ඒක නිකන් කියන්නේ පැම්පර්ස් එකේ ප්‍රශ්නයක්ද නැත්නම් බබා චූදානම් වැඩිද දන්නේ නැහැ. කොහොම හරි මම දැන් ෆාලින් එකයි බේබි ෂර්මි එකයි දෙකම යූස් කරනවා. මට ෆාලින් එකට වැඩිය බේබි ෂර්මි එක හොඳයි කියලා හිතෙනවා. මේ බ්‍රෑන්ඩ් දෙකත් එක ගත්තට පස්සේ බේබි ෂර්මි එක හොඳයි. ඉතින් මේ තියෙන බබාගේ නැප්කින් ටික වතුර ටිකක් දාලා බබාගේ බේබි සබන් කැටෙම තමයි ඇදනුත් හොදන්නේ. එයාට වෙනම ලික්විඩ් එකක් තියෙනවා ඇඟ සෝදන්න. ඒක ගන්නේ නැහැ. මෙයාට වෙනම සබන් එකක් තියෙනවා රෙදි හොදන සබන් එක. බේබි ෂර්මි එකම තමයි ගත්තේ. ඉතින් ඇඳුම් ටිකත් පෙරේන දැම්මා. ගොඩක්ම මේගොල්ලන්ට නැප්කින් අඳින නිසා නැප්කින් එක දැන් ගොඩක් දුරට විනාඩි 10ක් යන්න බෑ. ආයි මුත්‍රා කරගන්නවා. ඊට පස්සේ ආයි මාරු කරන්න එපා. ඒක නිසා නැප්කින් හරියට යනවා දවසට. මාරු කරන්න වෙනවා ගොඩක්. ඉතින් ඒක නිසා රෙදි එකතු වෙනවා. දවස ගානේ හොදන්නත් බෑ මේ වැස්ස නිසා වේලෙන්නේ නැහැ. බබාගේ ඇඳුම් නිතරම එළිය තියන්න හොඳක් නෑ කියනවනේ. මේ පේනවද ආයෙ වහිනවා. ඉතින් මේ වැස්ස නිසා දැන් ආපහු රෙදි ටික ගන්න ඕනා. රෙදි ටික දාලා වින්න පැය 2ක් වගේ තමයි තියන්න පුළුවන් වුණේ. ඊට පස්සේ වහින්න ගන්නවා. ඉතින් බාගෙට වෙලිච්ච රෙදි ටික අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා ගේ ඇතුලෙන් වැලක් බැඳලා ගේ ඇතුලෙන් දාලා තිබ්බ බාගෙට වෙලිච්ච ටික සම්පූර්ණ වෙලිච්ච ටික අරගෙන නැවුවා. ආවල බබාගේ කබඩ් එකට දාගත්තා. ඉතින් මොන දැන් හවස් වෙලාවේදී කන්න දෙයක් නැති නිසා චූම්පාන් ආවා. චූම්පාන්ගෙන් ගත්ත පේස්ට්‍රි දෙකයි පේස්ට්‍රි 3යි ජෑම් පාන් එකයි. ඉතින් ප්ලේන් ටීකුත් හදාගත්තා. ඉතින් ඔන්න අපේ අම්මා දැන් පොඩි කෙනාව හුරුදල් කරනවා. එයාට පොඩි ටෝයි එකක් මේ එල්ලලා දුන්නා පොඩ්ඩක් බල ඉන්න කියලා. මොකද එයාට දැන් අපි අර ගෙවල් මාරු කරපු නිසා පොඩ්ඩක් එයාට මේ අර එයාගේ බඩු ටික අරගෙන එන්න හම්බුනේ නැහැ තාම. ඉතින් අපි ගාව තිබ්බ පොඩි ටෙඩි කෙනෙක් ටෙඩියෝ දැන් එල්ලලා තිබ්බ පොඩ්ඩක් එයාට බල ඉන්න කියලා. ඩිනර් එකත් ඉක්මනටම ගන්න ඕනේ කියලා හිතුණා. ඩිනර් එකට තියෙනවා සොසේජස්, පරිප්පු, කරවිල වියලා. ඉතින් යාළුවනේ අදට ගිහින් එන්නම්. good bye. උත්සරණයි හැමෝටම.